එරීන එෂ් පෝටර් විසින් රචිත හුලියානා කතාව. සිංහල පරිවර්තනය කත්යානා අමරසිංහ මහත්මිය. අද හලවෙනි කොටස. පෝලි මෙනවිය. ජුනි මාසයේ එක් උදෑසනක පෝලි හැරින්ටන් මෙනවිය ඉතා කලබලයකින් ඇගේ මුළු තැන්ගෙට ඇතුළු වුණාය. සාමාන්‍යයෙන් මෙසේ කලබලයෙන් කිසිවක් කිරීම ඇගේ සිරිත නොවීය. හැම දෙයක්ම ආචාරශීලීව කරන කෙනෙකු හැටියට ඇය ගැනම ආඩම්බරයකින් පසු වුණාය. ඒත් අද නම් ඇය කඩි මුඩියකින් ඇත්තෙම විශාල කලබලයකින් සිටිනීය. නැන්සි මුළු තැන්ගේ පිඟන් සෝදමින් සිටි අතර එහි කලබලයෙන් ඇතුළුවන හැරින්ටන් මෙනවිය දෙස පුදුමයෙන් හැරී බැලුවාය. ඇය පෝලි මෙනවියගේ මුළු තැන්ගේ වැඩ කටයුතු කර දෙන්නේ මාස 2ක වේලේ පටන්ය. ඒත් එදා මෙදා තුර කිසිදාක ඇය ඇගේ නෝනා මහත්මිය මේ තරම් කලබලයකින් සිටිනු දැක නැත. නැන්සි, ඇයි මැඩම්? නැන්සි උද්‍යෝගයෙන් උත්තර දුන් නමුත් අතේ තිබුණු ජෝගුව සේදීම නැවැත්තුවේ නැත. නැන්සි! පෝලි මෙනවිය කටහඬ මෙවරට වඩා තියුණු ස්වරයක් ගෙන තිබුණි. මං හිතනවා මං යමක් කියනකොට ඔයා වැඩ නවත්තලා ඒකට ඇහුම්කන් දෙයි කියලා. නැන්සි ඉතා අසරණ ලෙස රතු වී සිටියාය. ඇය එක්වරම පිස දමමින් සිටි ජෝගුව පහතට හෙළුවේ පිස්සිනකඩ ඒ තුළ තිබී යෙදීමය. ජෝගුව පහතට වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබිණි. ඒත් ඒ වගක් ඇයට දැනෙන බව පෙනුනේ නැත. හා මැඩම්, මං එහෙම කරන්නම්. ඇය ගොත ගසමින් කියා ජෝගුව උස්සා හනික කෙලින් කළාය. මං මගේ වැඩේට ඇලිලයි හිටියේ. මොකද අද උදෙන්ම මැඩම් කියලා තිබුණනේ මේ පිඟන් සෝදන වැඩේ ඉක්මනට අහවරක් කරන්න කියලා. ඒත් ඇගේ නෝනා මහත්මිය රවාගත් ගමන්මය. ඒක නම් එහෙම තමා නැන්සි. ඒත් මට ඔයාගේ ඔය පල් හැලි වලින් වැඩක් නැහැ. මට ඕනෑ මං කියන දේට ඔයාගේ අවධානය විතරයි. ඔව් මැඩම්. නැන්සි සුසුමක් හෙළුවාය. මේ ගැහැණිය කවදා සන්තෝෂයට පත් කරන්න දැයි ඇය සිතමින් සිටියාය. නැන්සි මීට පෙර කිසි කෙනෙකුට මෙහෙකාරකම් කර නැත. හදිසියේම වැන්දබු වී ලෙඩ ඇඳට වැටුණු අම්මා නිසා එය කළ යුතුව තිබුණි. නැන්සීට වඩා බාල සොහොයුරන් 3 දෙනෙකු සිටියෙන් ඔවුන්ගේ බඩ වියත රකින්නට යමක් කළ යුතුයයි ඈ සිතුවාය. ඒ නිසා කඳ මුදුනේ පිහිටි හැරින්ටන් මෙනවියගේ විශාල බංගලාවේ මුළු තැන්ගේ බාරගන්නට සිදුවීම ගැන ඇය මුලදී ඉතා කැමති වූවාය. නැන්සි පැමිණ සිටියේ හැරින්ටන් බංගලාවට හැතැම්ම 6කටත් එහා සිටය. ඇය හැරින්ටන් මෙනවිය ගැන දැන සිටියේ ඒ පළාතේ වංශවත් පවුලක ඉපදුණු පැරණි හැරින්ටන් බංගලාවේ අයිතිකාරිය ලෙස පමණි. එහෙත් ඒ මාස 2කට ඉස්සරය. දැන්නම් ඇය හැරින්ටන් මෙනවිය යනු කවුදැයි හොඳටම දනී. ඇය තද හිතක් ඇති බැරෑරු මෝනකින් සිටින පිහියක් බිම වැටුණත් දොරක් දඩස් ගා වැහුණත් රවා බලන ඒ සියල්ලම කිසිම හැලහොල්මනක් නැතිව තිබුණත් කිසිදාක සිනාමුසු මුහුණක් ඇතිව සිටීමට නොසිතන ගැහැණියකි. ඔයා උදේවරුේ වැට්ටික ඉවර කළාට පස්සේ නැන්සි, පෝලි මෙනවිය කියමින් සිටියාය. අර අට්ටාලේ උඩ පුංචි කාමරේ සුද්ධ කරන්න ඕනේ. ඒක හොඳට අතු ගාලා ඒකේ තියෙන ට්‍රංක පෙට්ටිය එළියට ඇදලා දාන්න ඕනේ. හා මැඩම්. ඒත් මං ඒ කාමරයෙන් අයින් කරන ලට්ටලොට්ට කොහෙටද දාන්නේ? ඉස්සරහ අට්ටාලයට දාන්න. පෝලි මෙනවිය මදක් සැකයෙන් කියා දිගටම කතා කරගෙන යන්නට ඌවාය. මං හිතනවා මං දැන් මේක ඔයාට කිව්වොත් හොඳයි. මගේ අක්කගේ දූ පොලියානා විටිය අපි එක්ක ඉන්න එනවා. එයාට තාම අවුරුදු 11යි. එයාට තමයි ඔය බ්ලාස්ටි කරන්න කිව්වේ. පුංචි ගෑනු ළමයි මෙහෙ එනවා. අනේ මැඩම්, මේක මොනතරම් හොඳ දෙයක් වෙයිද? නැන්සි කීවේ ඇගේ ගෙදරට එහි සිටින කුඩා නංගිලා නිසා ලැබුණු ආලෝකය ගැන සිතමිනි. හොඳ? මං හිතන්නේ ඒකට පාවිච්චි කරන්න ඕන හරිම වචනයක නෙවෙයි. පෝලි මෙනවිය දරදඬු ලෙස කීවාය. ඔහොම වුණත් මං මගේ වැඩේ කරනවා. මං හිතන්නේ මං හොඳ ගෑණියක්. මගේ රාජකාරිය මොකද්ද කියලා මම දන්නවා. නැන්සි යලි ප්‍රාණවත් වූවාය. ඇත්තටම මැඩම්, මං හිතුවේ ඒ ළමයා එන එකෙන් මේ ගෙදරට මොනතරම් එළියක් ලැබෙයිද කියලා විතරයි. ඔයා වෙනුවෙන්. ස්තුතියි. හැරින්ටන් මෙනවිය වියලි හඬකින් කීවාය. ඒත් මට කියන්න බෑ හදිසියේ මෙහෙම දෙයක් වෙන එකේ උවමනාවක් මට පේනවා කියලා. ඒක ඇත්ත මැඩම්. ඒ වුණාට ඔයාට එයා ඕනනේ. එයා ඔයාගේ අක්කගේ දරුවනේ. නැන්සි එසේ කීමට ඉදිරිපත් වුණේ මේ අසරණ සිඟිති අමුත්තිය පිළිගන්නට පෝලි මෙනවිය මීට වඩා සූදානම් විය යුතුය යන සිහින් සිතුවිල්ලත් සමගය. පෝලි මෙනවිය උඩඟු ලෙස මුහුණ ගැස්සුවාය. ඇත්තටම නැන්සි,
මට සහෝදරියක් හිටපු පළියට එයා මෝඩ විදිහට කසාද බැඳලා මෙච්චර මිනිස්සු පිරලා ඉතිරලා ඉන්න ලෝකෙට ඕන් නැති ළමයි වැදුව පළියට මං නම් හිතන්නේ මං යාට සලකන්න ඕන කියලා. ඔහොම වුණත් මං ඉස්සර වෙලා කිව්වා වගේ මගේ යුතුයකම මොකක්ද කියලා මං දන්නවා. ඔය අහුමුහුළු ටික අස් කරලා දාන්න නැන්සි. ඉතා ඉක්මනට කතාව හමාර කළ ඇය මුළු තැන් ගෙයින් පිට වී ගියාය. හා මැඩම්, සුසුමා කෙලූ නැන්සි නැවත වරක් බාගෙට පිස දැමූ ජෝගුව අතට ගත්තාය. එය නැවතත් තෙත් වී තිබුණු බැවින් යළිත් පිස දැමීම යුතු විය. පෝලි මෙනවිය ඇගේ නිදන කාමරයට වැදී දවස් 2කට පෙර ඇයට ලැබුණේ ලියුම අතට ගත්තාය. එය ලැබී තිබුණේ ඉතා දුරින් පිහිටි බටහිර නගරයකිනි. පෝලි මෙනවියට නම් ඒ ලියුම ගෙනාවේ අප්‍රසන්න හැඟීමකි. ඒත් ඉන් ඇය පුදුමයට පත් වී සිටියාය. ලියුම නම් කොට තිබුණේ පෝලි හැරින්ටන් මෙනවිය, බෙල්ඩින්ග්ස්විල්, වර්මොන්ට් ලෙසය. ලියුමේ තිබුණේ මේ ආකාර දෙයකි. හිතවත් නෝනා මහත්මියනි, මෙම ලිපිය ඔබට ලියන්නේ ජෝන් විටියර් පියනම දැනට සති 2කට උඩදී ස්වර්ගස්ථ වීමේ කනගාටුදායක ආරංචිය පැවසීමටයි. ඔහු මියගිය අවුරුදු 11ක් වයස ඇති දැරියක් මෙලොව තනිකර දමයි. ඔබ දැනටමත් දන්නා පරිදි ඔහු කුඩා මීසමක පිහිටි දේවස්ථානයේ පාදිලිවරයා වූයෙන් ලැබුවේ ඉතා කුඩා වැටුපකි. ඒ නිසා පොත් කිහිපයක් හැරෙන්නට ඔහු මෙලොව ඉතිරි කර ගිය දෙයක් දමා ගියේ නැත. මා දන්නා ආකාරයට ඔහු ඔබේ මියගිය සහෝදරියගේ ස්වාමි පුරුෂයායි. ඒත් ඔහු මට කියා තිබූ හැටියට ඔබලාගේ පවුල් අතර ඒතරම් හොඳ සම්බන්ධතාවයක් තිබී නැත. එහෙත් ඔබේ සහෝදරියගේ නාමයෙන් ඔබ මේ දරුවා ඔබේ භාරයට ගෙන නැගෙනහිර පළාතේ ඇගේ නෑදෑයන් අතර හදා වඩා ගනු ඇතැයි ඔහු උදක්ම බලාපොරොත්තු වූයේය. මා මේ ලිපිය ඔබට ලියන්නේ ඒ ඉල්ලීම ඔහු වෙනුවෙන් කරන්නටය. ඔබට මේ ලිපිය ලැබෙන විට විටියර් පියනමගේ කුඩා දරුවා ඔබ වෙතට පැමිණීමට සූදානමින් සිටිනු ඇත. ඔබේ අදහසට කැමති නම් ඒ බව අපට දන්වා එවන්නේ නම් ඉතා කෘතඥ වෙමු. එවිට සිය බිරිඳ සමග නැගෙනහිර පළාතට යාමට බලාපොරොත්තුවෙන් මෙහි සිටින පුද්ගලයෙකු අත ඇය බොස්ටන් නගරයට යවා එතනින් බෙල්ඩිගන්ස්විල් බලා යන දුම්රියට නැංවීමට අපට හැකිය. අදාළ දිනේදී පොලියානා බාර ගැනීමට දුම්රිය ස්ථානයට පැමිණීමට ඔබට සිදුවනු ඇත. ඔබෙන් සතුටුදායක පිළිතුරක් බලාපොරොත්තුවෙන් නවතිමි. ඔබේ විශ්වාසී ජෙරමියා ඕවයිට්. රැවුම් මුහුණෙන් යුතුව පෝලි මෙනවිය ලියුම නවා කවරයට දැම්මාය. ඇය ඊට පෙර දිනේදී පිළිතුරු ලිපියක් යවමින් දැරියෝ බාර ගැනීමට කැමැති බව දන්වා තිබුණාය. කරන්නට යන දේ ගැන හිතේ කිසිම කැමැත්තක් නැතිමුත් ඇගේ යුතුයකම කුමක්දැයි ඇය හොඳින් දැන සිටියාය. ලියුම අතේ තබාගෙන වාඩිගත් ගමන්ම ඇගේ සිතුවිලි ඇගේ සොහොයුරිය වූ ජෙනී වෙත ගමන් කළේය. ඇය බාර ගන්නට යන දැරිවියගේ අම්මා පවුලේ දැඩි අකමැත්ත මත තරුණ දේවගැතිවරයෙකු සරණ පාවා ගැනීමට සටන් කළ හැටි ඇයට මතක් විය. ඒ කාලයේ ඒ පළාතේ සිටි වංශවතෙකු ඇගේ අත ගැනීමට කැමැත්තෙන් සිටි අතර ජෙනීගේ පවුලේ උදවියද ඔහුට ඉතා කැමැත්තෙන් සිටියහ. ඒ ජෙනී ඔහුගේ අත ගැනීම ඉඳුරාම ප්‍රතික්ෂේප කළාය. ඒ වයසේ සිටි ඕනෑම තරුණියක මෙන් මිල මුදල් යහමින් ඇති වංශවෙතෙකුට වැඩියෙන් හදවතේ ආදරය පුරවාගෙන තරුණ සිතුවිලි වලින් ඔද වැඩි උන් දුප්පත් දේවගැතිවරයා වෙත ජෙනීගේ හිත નિરાයාසයෙන්ම ඇදී යන්නට ඇත. අන්තිමේදී ඈ ඔහුගේ අතගෙන මිෂනාරී වරයෙකුගේ බිරිඳ වීමට දකුණු පළාත බලා ගියාය. ජෙනී සමග පවුලේ උදවියගේ සම්බන්ධතාවය කැඩී ගියේ ඊට පසුවය. පෝලි මෙනවියට ඒ ඉතා හොඳින් මතකයේ තිබුණි. එවකට ඈ පවුලේ බාලම දැරිය වූවාය. අවුරුදු 15ක තරුණියක්ව සිටියාය. ඇගේ පවුලේ උදවියට මිෂනාරී වරයෙකුගේ බිරියක සමග සම්බන්ධතාවයක් පවත්වන්නට ඕනෑ වුණේ නැත. ඒත් කාලයක් තිස්සේ ජෙනී විසින් එවන ලද ලියුම් ඔවුන්ට ලැබුණේ. එක් වරක් ජෙනී ඔවුන්ට ලියමින් ඇගේ බාලම දැරියට පොලියානා ලෙස නම් තැබූ බව කීවාය. ඒ නම තබා තිබුණේ ජෙනීගේ සොහොයුරියන් දෙදෙනා වන පෝලි සහ ඇනාගේ නම් දෙක එකට එකතු කිරීමෙනි. ජෙනීගේ ඉතිරි දරුවන් මියගිය බවත් ලිපියේ සඳහන් විය. ඒ ජෙනීගෙන් ලැබුණු අන්තිම ලියුම විය. ඊට අවුරුදු කිහිපයකට පසු ජෙනීගේ මරණය පිළිබඳව දන්වමින් ඇගේ සැමියා විසින් දැඩි ශෝකයෙන් එවන ලද කෙටි ලිපියක් ඔවුන් වෙත ලැබුණි. ලියුම එවා තිබුණේ බටහිර පිහිටි කුඩා නගරයක සිටය. එදා මෙදා තුර කඳුමුදුනේ පිහිටි සුයිසල් හැරින්ටන් බංගලාවේ සිටි උදවියගේ ජීවිතයද කාලයට අවනතව ගලා ගොස් තිබුණි.
පෝලි මෙනවිය පහතින් සිටි ඉමක් නොපෙනෙන නිම්නය දෙස බලා සිටි අතරේ ගත වූ අවුරුදු 25 මුළුල්ලේ කාලය විසින් ඇගේ ජීවිතයට ගෙනා වෙනස්කම් ගැන සිතුවාය. දැන් අවුරුදු 40ක වයසේ සිටින ඇය තවමත් තනිකඩය. ඇගේ අම්මා, තාත්තා සහ සොහොයුරියන් සියලු දෙනාම සාමදානයේ සැතපී ඇති බැවින් ඇයට කියා කිසිවෙකු මේ ලෝකයේ ඉතිරි වී සිටියේ නැත. ඇගේ පියා විසින් ඉතිරි කොට තබා ගිය විශාල වත්කමකට හිමිකම් කී ඇය මහ ගෙදර එකම ස්වාමි දුව බවට පත්ව සිටියාය. ඇගේ තනි වූ ජීවිතය ගැන අනුකම්පා කළ බොහෝ දෙනෙකු ඇගේ මිත්‍ර සමාගම පතමින් හා වරක ඇගේ අත ගැනීමට කැමැත්ත පළ කරමින් සිටි අතර පෝලි මෙනවියේ කිසිවෙකුගේ අනුකම්පාවට බඳුන් වීමට කැමති නොවූවාය. ඇය හැම විටම කීවේ ඇය තනි වී නැති බවකි. තමන්ගේ නියම ස්වභාවයට අනුව ජීවත් වීමට ඇය කැමැතිව සිටියාය. විශේෂයෙන්ම නිස්කලංකයේ සිටීමට. ඒත් දැන් පෝලි මෙනවිය උන් තැනින් නැගිට්ටේ පුලුටු කරගත් මුහුණෙනි. ඇගේ දෙතොල් එකිනෙකට තද වී තිබුණි. ඇත්තෙන්ම හොඳ ගැහැණියක් වීමට ලැබීම ගැන ඇය සතුටින් සිටි අතර ඇය මේ කාර්යයේදී තම යුතුයකම ගැන දැන සිටීමේ නොනැවතී එය ඉටු කිරීම සඳහා අවශ්‍ය ශක්තියෙන්ද පිරිපුන් බව දැන සිටියාය. ඒත් පොලියානා ඇත්තෙන් මෙය කොයිතරම් අමුතු නමක්ද?